හැමෝටම නිකන් චතුරාර්ය සත්‍ය වගේ ප්‍රශ්නයක් නේ මස් මාංශ ප්‍රශ්නේ. නේද? නේද? ඔව්. බුද්ධ පූජාවට මස් මාංශ තියන්න හොඳයිද නරකයිද? ටග්ගාලා. ඡන්ද දෙකයි තියෙන්නේ. හොඳද නරකද? හොඳයි කියන අය අත උස්සන්න. කට නෙමේ අත. එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි. හතරයි පහයි. බුද්ධ පූජාවට මස් මාංශ තියන්න හොඳ නෑ කියන අය අත උස්සන්න. අත උස්සන්න බය නැතුව. ආන්න බලන්න. සාතිශය බහුතරයක් ඉන්නවා. සාතිශය බහුතරයක්. ඒ කියන්නේ දෙපැත්තටම නැති කට්ටිය ඉන්න බෑ මේකේ. හරිද? දෙකයිනේ තියෙන්නේ. එක්ක ඔව් එක්ක නෑ. බුද්ධ පූජාවට මස් මාංශ තියන්න හොඳ නෑ කියන පිරිසක් ඉන්න පුළුවන්. හොඳයි කියන පිරිසක් ඉන්න පුළුවන්. දැන් මේ බලන්න. බුදුරජාණන් වහන්සේ මස් මාංශ වැළඳුවාද නැද්ද කියන කාරණාව ඔප්පු වෙනවා සීහ සේනාපති සූත්‍රයේ සංයුත්ත නිකායේ 3, ආමගන්ධ සූත්‍රය කුද්දක නිකායේ, ඊළඟට ජීවක සූත්‍රය මජ්ක්‍ධිම නිකාය, ඊළඟට මනාපදායි සූත්‍රය. මේ වගේ සූත්‍රවල පැහැදිලිවම දක්වලා තියෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මස් මාංශ පූජා කළා තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඒවා වළඳලා නැහැ. ඒ කියන්නේ මේ උපාසක අම්මගේ මතේ කොහොම හරි ගන්න තමයි බලන්නේ. වළඳලා නැහැලු. බුදුරජාණන් වහන්සේ මස් මාංශ වළඳලා තියෙනවා. දැන් ඔන්න උපාසක අම්මගේ මූණ වෙනස් වුණා. මෙච්චර වෙලා කියපු ප ဋ ාණේ නම් හරි. දැන් මේ හාමුදුරුවෝ කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් කියලා තමයි දැන් ඔන්න හිතන්නේ. මම කියලා දෙන්නම්. එතකන් දැන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. මොකද ඕක හරි බරපතල ප්‍රශ්නයක්. ගොඩ කට්ටිය අභිධර්මෙත් හැබැයි මස් මාංශ චුට්ටක් දෙනවා කිව්වොත් ඉවරයි. මස් මාංශ හොඳයි කියලා කිව්වොත් ඉවරයි. ඒ හාමුදුරන්ට පයින්ම ගහනවා. හරිද? දැන් ඊළඟ ප්‍රශ්නේ මං අහන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රාණඝාතය එපා කියලාද? එහෙම නැත්නම් මස් මාංශ වළඳන්න එපා කියලාද? ප්‍රාණඝාතය අකුසලයක්. ප්‍රාණඝාතය දැන් සීහ සේනාපති කියන සේනාපතිය කියන්නේ කමාන්ඩර් කෙනෙක් නේ. සේනාපති කියන්නේ සේනාවට අධිපතිනේ. මෙයා සේනාවට අධිපති කෙනා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුව සෝවාන් වුණා. ඒ සෝවාන් වුණාට පස්සේ මේ සීහ සේනාපති තමන්ගේ සේවකයෙකුට කියනවා මේ පවත්ත මාංශයක් ගේන්න කියලා. පවත්ත මාංශයක් කියන්නේ මොකද්ද? දැනටත් මස් වෙලා තියෙන එක කියන අලුතෙන් මරලා ගේන්න එපා කියන එක නෙමෙයි කිව්වේ. අලුතෙන් සතෙන් මරලා ගේන්න එපා කියන එක තමයි කිව්වේ. ඉතින් එයා ගිහිල්ලි ඉවරලා මැරිච්ච සතෙක්ගේ මස් ගෙනාවා. මැරිච්ච සතෙන් මස් කියන්නේ කඩේකට ගිහිල්ලා ඒ කඩේ එල්ලලා තිබිච්ච මරලා තිබිච්ච මස් ටිකක් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඊට පස්සේ මොකද වෙන්නේ? නිගණ්ඨනාත පුත්තගේ කට්ටිය ඔක්කොම වට වෙලා වීතියක් ගානේ උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මස් වළඳනවා අන්න මස් වළඳනවා කියලා උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. මේගොල්ලොත් ඒගොල්ලන්ගේ පිරිස තමයි. දැන් බැරි වෙලා හරි බුදුහාමුදුරුවන්ට මස් ටිකක් තිබ්බොත් මේගොල්ලෝ මොකද කරන්නේ? වීතියක් ගානේ බැන යනවා. ඒ කියන්නේ නිගණ්ඨනාතගේ කට්ටිය මේගොල්ලෝ. අර මං මුලින්ම අත ඉස්වන්න කිව්ව නේද ශ්‍රමණ බවත් බුදුරජාණන් වහන්සේගේ ගෝලිය අත උස්සන්න කියලා. මං ඒ වෙලාවේ බලාගත්තේ මෙන්න මේකට උත්තරේ. ඊළඟට ප්‍රශ්නේ. දේවදත්ත හාමුදුරුවෝ ඉන්නෝනේ. දේවදත්ත හාමුදුරුවන්ට ඕනකම තිබ්බා බුද්ධ ශාසනය වටවන්න. බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා වර 5ක් ඉල්ලුවා. මොනවද වර 5? භික්ෂුව යාව ජීවකව නිර්මාංශ විය යුතුය. භික්ෂුව යාව ජීවකව රුක්ෂමූලික විය යුතුය. භික්ෂුව යාව ජීවකව අරඤ්ඤික විය යුතුය. භික්ෂුව ශුන්‍යාගාරික විය යුතුය. භික්ෂුව පාංශුකූලික විය යුතුය. ඔය විදිහේ වර 5ක් ඉල්ලුවානේ. මේ වර 5ක් ඉල්ලුවේ මොකටද? බුදුහාමුදුරන්ට ආදරේට. නෑ දැන් සර්වඥතා ඥානයේ තියෙන බුදුහාමුදුරන්ට දේවදත්ත හාමුදුරුවෝ ඇවිල්ලා ඔපිනියන්ස් දෙන්න ඕනද? ඇවිල්ලා ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ මොකද කරේ? බුදුරජාණන් වහන්සේ නිහඬව හිටියා. බුදුරජාණන් වහන්සේ කිසිම වචනයක් ප්‍රකාශ කළේ නෑ. ඒකෙන් අදහස් කරලා තියෙන්නේ මොකද්ද? දේවදත්ත මේ ඔයා කියන විදිහට මම වැඩ කරන්නේ නෑ. දැන් සමහර දේශනාවල මම අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කීවලු බුදුරජාණන් වහන්සේ දේශනා කළලු කැමැති අය කන්න කැමැති අය කන්න එපා කියලා. එහෙම එකක් කියලා නෑ. බුදුරජාණන් වහන්සේ නිහඬව ඉඳලා තියෙනවා.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා හරිද අනුජානාමි භික්කවේ අදිට්ටං අසුතං අපරිසංකිතං මච්චමන්සං පරිභුඤ්ජතු මහණෙනි මන් නුඹලාට අනුදැන වදාරනවා අදිට්ටං අසුතං අපරිසංකිතං මච්චමන්සං අදිට්ටං කියන්නේ උදාහරණයක් කියන්න හරිද මේ උපාසකම්මලා ගෙදර මට දානයකට කතා කරනවා මම යනවා මං යනකොට මං දකින්න මේ උපාසකම්ම කුකුලෙක්ගේ බෙල්ල කපනවා මං ගියාට පස්සේ මං දකින්න මට පූජා කරනවා චිකන් මං කියන මොකද්ද එපා කියලා. ඇයි මං දැක්ක මෙයා කුකුල්ලු මරනවා. අදිට්ටං දැක්කේ නැත්නම් වළඳන්න කිව්වා. මොකද්ද කිව්ව උපාසකම්ම? අදිට්ටං දැක්කේ නැත්නම් වළඳන්න. දැක්කනම් වළඳන්න එපා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ සමහර විනය පනවලා තියෙන්නේ මොකටද? සංඝ සුට්ටුතාය සංඝ පාසුතාය දුම්මං කූණම් පුග්ගලානං නිග්ගහාය විනයානුග්ගහාය සද්ධම්මට්ඨිතියා සාසනට්ඨිතියා. ඒ කියන්නේ මොකද්ද? මේ ශාසනයාගේ පැවැත්මට බාහිරින් මේ ස්වාමින් වහන්සේලාට එල්ලවන චෝදනා වලින් වළක්වා ගන්න තමයි අම්මා විනය පැනෙව්වේ. ඇයි? මස් මාංශ පූජා කරනකොට සමහර අය චෝදනා කරන්න පුළුවන් මේ හාමුදුරුවෝ මස් කනවා. අන්නේ චෝදනාවෙන් වළක්වා ගැනීම සඳහා තමයි උපාසිකාව කුකුලෙක් මැරුවා නම් ඒ මරපු කුකුලා මම බාර ගන්න එපා කිව්වා. දෙවෙනි එක මං යනවා මේ දුවලා ගෙදර දානෙකට. දානෙකට යනකොට අර මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ අද නම් චිකන් වරදින්නේ නැහැ. අර උපාසකම්මා කුකුලෙක් මැරුවා. මං දැක්කේ නෑ. හැබැයි මට ඇහුණා. ඒ නිසාත් වළඳන්න එපා කිව්වා. මේ මහත්තයාගේ ගෙදර මං දානෙකට යනවා. ඒගොල්ලන්ගේ ගෙදර ෆාම් එකක් තියෙනවා. මට චිකන් බෙදනවා. මට සැකයි මෙයාගේ ෆාම් එකෙන් කුකුල්ලු මරලා වෙන්නේ නැති මට මේ දානෙට දෙන්න කියලා. එතකොට මොකද්ද කිව්වේ? ඒත් පිළිගන්න එපා කෝ සැකනම්. අපරිසංකිතං සැක නැත්නම් වළඳන්න කිව්වා. අනුජානාමි භික්කවේ අදිට්ටං අසුතං අපරිසංකිතං මච්ච මන්සං පරිභුඤ්ජතු. දැන් සමහර මන් දේශනාවල අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මස් මාංශ වළඳන්නේ කියලාත් නෑ එපා කියලාත් නෑ කියලා. දැන් අනුජානාමි භික්කවේ මහණනි අනුදැන වදාරමි කියලා තියෙන්නේ මොකද්ද? වළඳන්න කියලා. ඊළඟට උපාසකම්මට මම මෙතෙන්ට එන්න කියලා හරිද? මෙතන ඔරලෝසුවක් තියෙනවා මල් බඳුනක් තියෙනවා දැහත් වට්ටි දෙකක් තියෙනවා මම කියනවා මෙන්න මේ ඔරලෝසුව මට එපා කියලා. ඒතර උපාසකම්ම මොකක්ද අරන් යන්නේ? ඔරලෝසුව විතරයි. අනිත් ඒවා ගන්න නෑනේ. ඇයි ගන්නෙ නැත්තේ? මට එපා කිව්වේ මොකද්ද? ඔරලෝසුව විතරයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දස අකප මාංශයක් මස් වර්ග 10ක් එපා කිව්වා. 10ක් එපා කියන එකෙන් තේරුම මොකද්ද? ඊටු ටික ඕනනම් කන්න. දැන් කාටද මේව එපා කිව්වේ? ගිහියටද? නෑ පැවිද්දට. ඇයි? තිකෝටික පාරිශුද්ධ මාංශය කොන් 3කින් කෙලවර 3කින් පිරිසිදු මාංශය වළඳන්න කිව්වෙත් කාටද? භික්ෂුවට මිසක් ගිහියට නෙමෙයි. ඒ භික්ෂූන්ට බාහිර සමාජයෙන් එන චෝදනා ටිකෙන් භික්ෂු සමාජය ආරක්ෂා කරගන්න මගේ බුදුහාමුදුරුවෝ දාපු උපක්‍රම. දැන් මේ දස අකප මාංශය දාන්න කිව්වේ මොකටද? මස් වර්ග 10ක් වළඳන්න එපා කිව්වේ ඇයි? මොනවද? ඇත්මස්, අස්මස්, කොටිමස්, සිංහමස්, ව්‍යාග්‍රමස්, කරබානා වලස්මස්, තරස්මස් ඔන්න ඔහම කියලා 10ක් නේ සර්පමස් නේ අහිමස් කියලා කියන්නේ සර්පමස් ඔය වගේ 10ක් නේ එපා කිව්වේ. එතකොට ඇයි මේ 10 එපා කිව්වේ? මිනිමස් ඇයි එපා කිව්වේ? ඇතා අස්වැය කියන්නේ රාජ්‍ය වාහනේ කාලේ. තේරුණානේ? දැන් මේ උපාසකම්ම ගිහිල්ල ඉවරලා අපේ ජනාධිපතිතුමාගේ මේ පෙජරෝ එකේ නට් එකක් ගලව ගත්තොත් මොකෝ වෙන්නේ? සාමාන්‍ය වාහනයක නට් එකක් ගලව ගත්තොත් පුතේ සාමාන්‍ය පොඩ්ඩක් හිරේ දායි. රාජ්‍ය දේපල අවභාවිතා කිරීම යටතේ උපාසකම්මට ජීවිතාන්තය දක්වා හිරේ යන්න වෙනව නේද? එහෙනම් භික්ෂූන් වහන්සේ නමක් රාජ්‍ය වාහනයක් හෙවත් එදා කාලේ ඇත්තුන්ගේ අස්වැයින්ගේ මස් කාලා අහුනොතින් එක හාමුදුරුව කෙනෙක් කෑවහම මුළු හාමුදුරුව ටිකම රජා කිපුණොත් මුළු හාමුදුරුව ටික ඔක්කොම සමූල ඝාතනය කරොත් බුද්ධ ශාසනය එතනම ඉවරයි. බුදුහාමුදුරුව ඒ නිසා ඇතා අස්වැය කන්ට එපා කීවා. 2 මිනිමස් කෑවහම ලෝකේ තියෙන රසම මස මිනිමස්ලු මං කාලා නැහැ. එසා ලු කිව්වේ. ඒක කෑවොත් ඇබ්බැහි වෙනවලු. ඒසා කන්න හිතෙනවලු. ඒසා මොකද වෙන්නේ? මරවාගෙන කන තත්වයටපත් වෙන නිසා කන්න එපා කෝ. තව එකක් මිනිමස් කාලා භාවනා කරන්න හාමුදුරුවෝ ගියාම මිනිමස් වලට
අමනුෂ්‍යයන්ගේ ආකර්ෂණය බොහොම වැඩිලු. ඒකනේ. දැන් අපි තුමු සාමාන්‍ය සතෙක් මරලා ඇට කට්ටක් මේ වත්තක තිබුණා කියලා මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. හැබැයි මිනිහලු ටිකක් වත්තරගෙන ආවොත් කොඩි විනයක් නේ. ඒ නිසා මොකද වෙන්නේ? මේවා කෑවොත් හාමුදුරුවෝ මහාන වෙන්නේ මොකටද? මස් ගන්නෙ මොකටද? මස් වළඳන්නේ මොනවා හරි වළඳන්නේ මොකටද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණතයි සියලු දුකින් අත මිදී. දැන් ඉතින් ඔන්න හාමුදුරුවෝ කැලේ ගිහිල්ලා භාවනා කරනවා. භාවනා කරනකොට අමනුෂ්‍යය ඇවිල්ලා වහ ගන්නවා. හාමුදුරුවන්ගේ ඔළුව නරක් වෙනවා. දැන් මස් කෑල්ලක් නිසා මොකද වෙන්නේ? හාමුදුරුවෝ පිස්සු හැදෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? කන්න එපා කිව්වා. ඊළඟ එක කොටි මස්, සිංහ මස්, ව්‍යාඝ්‍ර මස්, වලස් මස්, කරබානා වලස් මස්, ඔන්න තරස් මස් ආදී මේ ටික කන්න එපා කිව්වේ. සර්ප මස් ආදී කන්න එපා කිව්වේ. ඔයාට මතකද එකපාරක් රූපවාහිනී වැඩසටහනක ගියා එක මහත්තයෙක් හේන් වල වැඩ කරන මිනිස්සෙක් එයාට පොළඟෙත් දෂ්ට කරනවා. පොළඟෙත් දෂ්ට කරලා හොස්පිටල් එකට ගෙනිච්චට පස්සේ ඉන්ජෙක්ෂන් එකක් විදලා. ඒ ඉන්ජෙක්ෂන් එක වැරදුනහම මොකද වෙන්නේ? මෙයාගේ ඇඟෙන් පිට වෙන්න පටන් අරගෙන තියෙනවා මේ සර්පයාගේ ස්ත්‍රී සතාගෙන් පිට වෙන පෙරමෝන. දැන් එයා ගිහිල්ලා ආයෙසරක් හේනේ වැඩ කරනකොට දැන් පොළඟෙත් දෂ්ට කරලා තියෙන්නේ. පොළඟගේ ගෑනු සතාගෙන් පිටවන දහඩිය පෙරමෝන මෙයාගේ කිහිල්ලෙන් ඇඟෙන් පිට වෙනවා. දැන් පොළඟ හොයාගෙන එනවා පොළඟිනී. ඇවිල්ලා බලනකොට පොළඟිනී නෙවෙයි දෂ්ට කරනවා. මම දන්නේ පොළඟ ගෑනු සතාගේ නම මොකද්ද කියලා. ඒකයි මම කිව්වේ පොළඟිනී කියලා. හරිද? දැන් මොකද වෙන්නේ? ඇවිල්ලා දෂ්ට කරනවා. දෂ්ට කළා ඔය විදියට පොළොංගු 118ක් මේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක පෙන්වුවේ. එයාට පොළොංගු 111ක්ද කොහෙද දෂ්ට කළා. දැන් ඔය වගේ බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා මේ සර්ප මස් කෑවහම කොටි මස් කෑවහම දැන් අපි තුමු හාමුදුරුවෝ කෙනෙක් කොටි මස් කාලා භාවනා කරනවා. ඇඟෙන් පිට වෙනවා දාඩිය. කොටි පෙරමෝන තමයි පිට වෙන්නේ. දැන් කොටියා එනවා කොටි නෝනා ඉන්නවා කියලා හිතාගෙන. ඇවිල්ලා බලනකොට කොටියෙන් නෙමෙයි හාමුදුරුවෝ කෙනෙක් කාලා යනවා. දැන් මොකද අනේ කොටි මස් කෑල්ලක් නිසා නිවන් දකින හාමුදුරුවෝ මගදී නිකං කාලා. නිවන් දැකලා නැහැ. දැන් එහෙනම් තේරුම් ගන්න මේවා කන්න එපා කිව්වේ හේතුවක් මත. එහෙම නැතුව මේක කන්න එපා කියන එක නෙමෙයි. මේ 10 එපා කිව්වේ මොකද්ද? ඉතුරු ඒවා කෑවට ප්‍රශ්නයක් නැහැ. තේරෙනවනේ? එතකොට නව ප්‍රණීත භෝජන මොනවද? නව ප්‍රණීත භෝජන මොනවද? නෑ නව ප්‍රණීත භෝජන. යානි කෝපනතානි පනීත භෝජනානි සෙය්‍යතීදං සප්පි නවනීතං තේලං මధు පානිතං මච්ඡං මන්සං මච්චෝ මන්සං කීරං දදි. ඔන්න නව ප්‍රණීත භෝජන. මොනවද? සප්පි, ගිතෙල්, නවනීතං, වෙඬරු, තේලං, තෙල් වර්ග. ඔය දුන් තෙල් බත් එහෙම හදන්නේ. තෙල් වර්ග. ඒ කියන්නේ ප්‍රණීත භෝජන. දැන් දුන් තෙල් බත් කියන්නේ අම්මා හොඳ එකක්ද නරක එකක්ද? ඉහළ ශ්‍රේෂ්ඨ වටිනාකමක් තියෙන එකන්නේ. කට්ටිය කන්න කැමති එකක්නේ. සප්පි, ගිතෙල්, නවනීතං, වෙඬරු. ඒ කියන්නේ වෙඬරු කියන්නේ බටර්. බටර් දාපු බත්. දන්නව නේද? සප්පි, නවනීතං, තේලං, මధు කියන්නේ මීපැණි. පානිතං උක්හකුරු. මච්චෝ දියමස්. ඒ කියන්නේ මාළු. මන්සං ගොඩමස්. ඊට පස්සේ කීරං කිරි. දදි දී කිරි. දැන් මේව මොනවද? ප්‍රණීත භෝජන. දැන් මේ ප්‍රණීත භෝජන යෝ පනීතං දේති යමෙක් ප්‍රණීත දෙයක් දන් දුන්නොත් පනීතං පටිලබති. අපි පනීතං කාති. අපි ප්‍රණීත දේවල් කාලා ප්‍රණීතං බුඤ්ජති. අපි කාලා බුදුහාමුදුරනේ එළවලුයි බතුයි පොඩ්ඩක් තියෙන දෙන්න. අපි හොඳ දේවල් කනවා ඔබ වහන්සේට දෙන්නේ නැහැ. ඒව හොඳ නෑ. මේ වගේ જાතියක් ඕගොල්ලෝ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වුණාට හරිද? තේරෙනවද කියන එක? ඕගොල්ලෝ ගෙදර හොඳම ටික කාලා දැන් අපේ ආරණ්‍යයටත් ගේනවා. අහනවා ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිහුඩු જાති තිබ්බට කමන්නේ නැද්ද? මං අහනවා දැන් මට දුන්නා මට දිරවනවා නම් බුදුහාමුදුරන්ට දිරවන්නේ නැද්ද? භාග්‍යවතුන් වහන්සේත් මිනිස්සෙක්. මට හොඳයි. ගෝලයට හොඳයි. බුදුරජාණන් වහන්සේට දෙන්නේ නැහැ. අම්මා මතක තියාගන්න මම මේ ප ဋ ාණයත් එක්ක ගලපලා මේ ටික කියන හේතුව තමයි ඔයාලට මේ අභිධර්මයේ කතා කරනකොට මූණ කජුලෙල්ලක් වගේ උනේ ඇයි? සමහරුන්ගේ දීලා නැහැ ජීවිතේට බුද්ධ පූජාවට මස් කෑල්ලක්වත්. ප්‍රඥාව වර්ධනය වෙන නුවණ වර්ධනය වෙන පනීතං දේති පනීතං පටිලබති. ප්‍රනීත දානයක් දුන්න නම් ප්‍රනීත ලෙස ධර්මයේ වැටහෙන ප්‍රනීත ප්‍රඥාවක් පහළ වෙයි. කෝ ප්‍රඥාව? ප්‍රඥාව නැහැ. ඇයි?
කවදාවත් උඹල කඩ කෑල්ලක්වත් බුද්ධ පූජාවට දීලා නැහැ. මන් දවසක් ඔය ගාල්ල පැත්තේ ආරණ්‍ය සේනාසනයක ඉන්නකොට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩනකොට ගෙදරක පුතෙක් හිටියා, තරුණ පුතෙක්. මේ කොල්ලා එළියට ඇවිල්ලා පරිප්පු එකක් බෙදුවා මට. පරිප්පු එක බෙදලා ගේ ඇතුළට යනවා විතරයි අම්මා දුවගෙන ඇවිල්ලා කොල්ලට බනිනවා, මට ඇහෙනවා, හොඳටම බනිනවා. හරිද? අපි ජීවිතේටවත් හාමුදුරුව කෙනෙකුට උඹල කඩ ටිකක්වත් දීලා නැහැ. උඹ මොකටද දුන්නේ කියලා දැන් මේ බනිනවා දිගට ඉවරයක් නැතුව බනිනවා පුතාට. ඒකට මොකක්ද හේතුව? ඒකට හේතුව තමයි ඒ ප්‍රදේශයේ හිටපු එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මතයක් ඇති කරලා තියෙනවා බුද්ධ පූජාවටවත් භික්ෂුන් වහන්සේලාටවත් මස් මාංශ දෙන්න එපා කියලා. ඇයි හේතුව? ත්‍රිපිටකයේ කියවලා නැහැ. ත්‍රිපිටකේ පොඩ්ඩක්වත් කියවලා නැහැ. ඒ කියන්නේ දේවදත්ත හාමුදුරුවෝ කියවපු වරපහ පිළිබඳවවත් දන්නේ නැහැ. අන්තිමට ඉඳලා තියෙන මොන ශාසනයද? බුද්ධ ශාසනය දේවදත්ත හාමුදුරුවන්ගේ පැත්තේ. ඒ කියන්නේ බුද්ධ ශාසනය විනාශ කරන පැත්තේ තමයි මේගොල්ලෝ ඉඳලා තියෙන්නේ. දැන් සමහර අය කියනවා ස්වාමීනි අපි කන නිසා ස්වාමීනි මරනවා. අපි කන නිසානේ මරන්නේ. හරිද? මං අහන කර්මයේ අතීතයට පනවන්න පුළුවන්ද? මං දවසක් එක්තරා දේශනාවක අහගෙන මම මගේ උපාධ්‍යයන් වහන්සේට සම්බන්ධයි. උපාධ්‍යයන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේට සම්බන්ධයි. උපාධ්‍යයන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ ඊට සම්බන්ධයි. ඕම ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරන්ට සම්බන්ධයි. සාරිපුත්ත හාමුදුරුවෝ බුදු හාමුදුරන්ට සම්බන්ධයි. ඒ නිසා මම මස් ගේන උපාසකම්මට සම්බන්ධයි. උපාසකම්ම කඩේට සම්බන්ධයි. කඩේ මුදලාලි මාළු ගෙනාවු බයිසිකලයට සම්බන්ධයි. මාළු ගෙනාවු බයිසිකලයේ එක්කෙනා මාළු බාපු එක්කෙනාට බෝට්ටුවට සම්බන්ධයි. ඔහොම මං අහන ප්‍රශ්නයක්. දැන් මට අද උදේ මේ උපාසකම්මා මාළු කෑල්ලක් බෙදුවනම් බේරුවල මූදේ කරෝලිස් කියලා මිනිස්සෙක් මීට මාස 2කට කලින් මාළු බෑවනම් ඒ මිනිස්සයා දන්නව ධම්මා අරිය දස්සන කියලා හාමුදුරුව කෙනෙක් මේ පැත්තේ වැඩ ඉන්නවා කියලා. ඒ මිනිස්සයා මං අරිය දස්සන හාමුදුරන්ට මාළුවෙක් බානවා. එහෙම බානවද? එහෙම බාන්නේ නැහැ. ඒසම් මේක සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්. මේක දුරු විය යුතුමයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නය ඔය හදාගත්ත පිරිසක් ඉන්නවා. කවුද? ඒගොල්ලෝ කියන අවිහිංසාවාදී සංගමය කියලා. අවිහිංසාවාදී සංගමය කියලා එකක් අටවගෙන කමක් නැහැ. සත්තුන්ට හිංසා කරන්න එපා. හැබැයි කරෝල කෑලි වලට හිංසා කරන එකට විරුද්ධ වෙන්න එපා. දැන් මේගොල්ලෝ කරෝල කෑල්ල දැකලා කරෝල කෑල්ලටත් සත්පුද්ගල සංඥාව ඇති කරගෙන සක්කාය. ඕගොල්ලෝ මතක තියාගන්න මම මේ කතා කරන්නේ නිකන් වචනයක් නෙමෙයි. කරෝල කෑල්ල දැකලා සත්පුද්ගල සංඥාව ඇති කරගෙන භාග්‍යවතුන් වහන්සේ කියනවා සවිඥානික වූ මම මගේ බිරිඳ මගේ දරුවා මේක දැකලත් මේක සත්පුද්ගල සංඥාවෙන් දුර වෙන්න කියලා. අඩු දැන් ඕගොල්ලෝ උඹල කඩ කෑල්ලට සංඥාව ඇති කරගෙන සත්පුද්ගල භාවය. උඹල කඩ කෑල්ල අරගෙන සක්කාය දිට්ඨිය වර්ධනය කරගෙන සතර පායට යනවා. කවද්ද සෝවන් වෙන්නේ? කොහොමද සෝවන් වෙන්නේ? මට මස් ඕන්නේ මම කියන්නේ හරිද? එකක් ඥාන සම්ප්‍රයුක්ත කුසල කර්මයන් කරන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නියම බුද්ධ පූජාවක් පූජා කරන්න. මිත්‍යා දෘෂ්ටි වලට අහු වෙන්න එපා. ඔය පැත්තෙන් අහු වුණත් මාර්යාගේ පැත්තේ. ඔය පැත්තෙන් අහු වුණත් දේවදත්ත හාමුදුරන්ගේ පැත්තේ. තව සමහර කෙනෙක් කියනවා ස්වාමීනි මට එක්තරා දේශනාවකදී ඇහුණා අපි භාවනා කරන්න ගියාම හාල් මැස්සෙක් බඩේ ඉන්නවනම් ඒ හාල් මැස්ස බඩේ ඉඳගෙන කොහොමද අපි සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා. දැන් ඕගොල්ලෝගේ හාල් මැස්ස බඩේ පීනනවද? අම්මා හාල් මැස්ස බඩේ පීනනවද? ජීවි සත්වයේද්ද? පණ ඇති සත්වයේද්ද? සවිඥානිකද? නේද? හරි. මේ අහන්නකෝ. මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු. භූතේසු කියන්නේ කාටද? සත්වයින්ට. ඕකේ කියනවද? ඒවම්පි සබ්බ කරවලේසු ඒවම්පි සබ්බ හාල්මැස්සේසු. මැරිච්ච සත්වය මැරිච්ච මලකුණු වලට මෛත්‍රී කරන්නේ නෑ මගේ අම්මා. සවිඥානික සත්ව ප්‍රඥප්තියන්ටයි මේක කරන්නේ. මෙච්චර අනුවණකමකට ගෙනියන්න එපා. මං ඉල්ලා සිටිනෝ වැඳලා මේ බෞද්ධ සමාජයේ මෙහෙම ගෙනියන්න එපා. මේක අපරාධයක්. මේක අපරාධයක්. හරි. පුතේ ඒ නිසා මතක තබාගත යුතුම කාරණාවක් තමයි මෙන්න මේක බරපතල කාරණා. මං අහන පොඩි ප්‍රශ්නයක්. ඔබ
සමහර අයට මතයක් දාලා තියෙනවා අපි කන නිසා තමයි අපි අද කුකුල් කෑල්ලක් කෑවොත් අර කඩේට තව කුකුලෙක් ගේනවා. තව කුකුලෙක් මරනවා. ඒ කියන්නේ අපි කන නිසා තමයි මරන්නේ කියලා කතාවක් හදනවා. මම අහන පොඩි ප්‍රශ්නයක්. උපාසකම්ම බත් කනවද? බත් හදන්නේ මොනවෙන්ද? හාල් වලින්. හාල් හදන්නේ මොනවෙන්ද? වී වලින්. වී වවන්නේ කවුද? තිස්ස මහරාමේ ගොවියෝ. තිස්ස මහරාමේ ගොවියෝ ඒව වගා කරනකොට ඒවට ගහන්නේ නැද්ද? මේ හාක්‍රොස් පටාස් ගහනවනේ. ඒ ගහන්නේ මොකටද? සත්තුන්ට පියාඹල යන්න. සත්තු සුවපත් වෙන්න. නෑ සත්තු මරන්න. ඉතින් උපාසකම අපි කන නිසා නේත් මැරුවේ. එහෙනම් ඔයාලට බත් කන්නත් බෑනේ. වට්ටක්ක කන්නත් බෑ. ඒකටත් ගහනොත් කෘමිනාශක. ලීක්ස් කන්නත් බෑ. මොනවා කන්නේ? ඈ? ඒ කියන්නේ මෙහෙමයි මිත්‍යා දෘෂ්ටිය වපුරනකොට එයාට පේන්නේ එයා චූටි කෑල්ලක් අල්ලගෙන ගහනවා. චූටි කෑල්ලක් අල්ලගෙන ඒකට පහර දෙනවා. හැබැයි ත්‍රිපිටකය හාත්පස කියවපු නැති වුණොත් මොකද වෙන්නේ? අපි අහුවෙනවා. මම මේ හැම තැනම අහුවෙන කරුණ ටික විනය පිටකේන්ද සූත්‍ර පිටකේන්ද අභිධර්ම පිටකේන්ද ප ဋ ාණෙන්ද සියල්ල 11 කරලා පුළුවන් නම් තර්කයක් දාන්න මාත් එක්ක. මිත්‍යාවට අහුවෙන්න එපා. එච්චරයි කාරණාව. හරිද? ප ဋ ාණේ වගේ ගම්භීර ධර්ම කොටාසයක් මේ ඔළුවට යන්න නම් අද ඉඳලා අද රැයට බුද්ධ පූජාව තියන්න එපා. විකාල භෝජනෙට අහු වෙනවනේ. හෙට අද ඉඳලා කියන්නේ හෙට උදේ පාන්දර වැඳලා මගේ බුදුරජාණන් වහන්සේ මෙච්චර කාලයක් මං දේවදත්ත හාමුදුරන්ගේ පැත්තේ හිටියේ. ඔබ වහන්සේට උඹල කඩ කෑල්ලක්වත් දුන්නේ නැහැ. අනේ මට සමා වෙන්න ස්වාමී. ඉනා වෙන්න නෙමෙයි මේ කියන්නේ. අනේ මට සමා වෙන්න ස්වාමීනි මගේ ඥාණය වැඩුන්නේ නැත්තේ. ඔබ වහන්සේට ප්‍රණීත භෝජන දන් දෙන්න ඕනේ. ඒකේ ප්‍රණීත භෝජනයක් දුන්නේ නැහැ මං. සප්පි ගිතෙල් නවනීතං මොනවද? වෙඬරු ඒ කියන්නේ බටර් තේලං තෙල් වර්ග ඒ කියන්නේ දුන් තෙල් වගේ පානිතං නෑ සප්පි නවනීතං තේල මදු මීපැණි ඊට පස්සේ පානිතං උක්හකුරු ඊට පස්සේ මච්චෝ දියමස් මන්සං ගොඩමස් ඊළඟට කීරං කිරි දීකිරි වලට දදි කියලා කියනවා. ඊළඟ ප්‍රශ්නේ ඔන්න මේකත් එක්කම සම්බන්ධ වෙන ඊළඟ කාරණේ තමයි හැබැයි ඔහොම කිව්වා කියලා බිත්තර තම්බන්න එපා. බිත්තරවල ජීවියක් ඇත. තේරුණානේ? එතකොට සමහර අය කියනවා ස්වාමීනි ෆාම් බිත්තරවල නෑනේ. කියලා වෙලා තම්බනවා. හැබැයි මතක තියාගන්න මන් දන්නා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ගිහි කාලේ ෆාම් බිත්තර 11ක් අරගෙන ඇවිල්ලා ගම් කිකිලියලව රක්වලා තියෙනවා. රක්කවපු වෙලාවේ දෙකක් බීජ අවසනේ වෙලා පැටවුන් බවට පත් වෙලා තියෙනවා. දැන් ඔයා කඩේට ගිහිල්ලා මේ බිත්තරයක් අරගෙන මේ ඔයා බබෙක් වෙනවද? පැටවෙක් එන්නේ එහෙම අහන්න බෑනේ අම්මා. අපි දන්නේ නෑනේ. ඒ නිසා මොකද වෙන්නේ? බිත්තර නම් එපා. දැන් මම පිණ්ඩපාතේ වඩිනකොට දැන් අපි තුන් පිණ්ඩපාතේ නිතරම වඩින වීතියක එක උපාසක අම්මා කෙනෙක් බිත්තරයක් හදාගෙන හිටිය කියලා හිතන්නකෝ. තේරුණානේ? ඒ බිත්තරේ හදාගෙන හිටියොත් මම බිත්තරේ පූජා කරන්න හදනකොට අත වහනවා. ඊට පස්සේ සමහර අය ඔම්ලට් දාලා පූජා කරනවා. සමහර අය මොකද එන්නේ ෆ්‍රයිඩ් රයිස් හදනකොට ඒකට බිත්තර දාලා හදනවා. ඒකක්වත් මම වළඳන්නේ නැහැ. හේතුව මොකද්ද? ඒ අය මා උදෙසා සත්ව ඝාතනයක් කරලා තියෙනවා. අදිට්ටං අසුතං අපරිසංකිතං දැක්කා නේ ඇහුවා සැකයි ඔය තුනෙන් එකක් දැන් මම දන්නවා මං වෙනුවෙන් හැදුවා කියලා මට සැකයි මං නිතරම පිණ්ඩපාතේ වඩින වීතියක් නම් ඒ උපාසකම්ම මං වෙනුවෙන් තමයි හදලා තියෙන්නේ කියලා සැකයි ඒ වෙලාවේ වළඳන්නේ නැහැ